අයිබෝන් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නේ මදුරුවයි කෝමියෝයි ලේසියෙන්ම පලවා හරින්න පුළුවන් සාර්ථක ක්‍රමයක් ගැන. දැන් බලමු මේ කොහොමද කරන්න කියලා. ඉතින් මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ සුදු ලුණු ගෙඩියක් අවශ්‍ය වෙනවා. සුදු ලුණු ගෙඩියක් මේ විදිහට අරගෙන අපි මේක බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ වගේ වං ගෙඩියක දාලා කොටා ගන්නත් පුළුවන්. මම මෙතනදී කරන්නේ වං ගෙඩියක් දාගෙන මේ සුදු ලුණු ගෙඩිය කොටා ගන්න එක. මේ විදිහට සුදු ලුණු ගෙඩිය දාලා මේ ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කුරුඳු පොතු ස්වල්පයක් මේ විදිහට මේකට දාලා අපි හොඳින් කොටා ගන්න ඕනේ. ඉතින් හොඳින් කොටා ගත්තට පස්සේ මේ මිශ්‍රණය අපි මෙන්න මේ වගේ භාජනයකට දාගන්නවා. ඒ වගේම වතුර කෝප්පයක් අවශ්‍ය වෙනවා. වතුර කෝප්පය මේ විදිහට භාජනයට දාගන්නවා. ඉතින් එහෙම දැම්මට පස්සේ අපි කලින් කොටාගත්තු මිශ්‍රණය මේ භාජනයට මේ විදිහට දාගන්නවා. දාලා හොඳින් ජලයත් එක්ක මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන පැංගිරි තෙල්. ඉතින් පැංගිරි තෙල් වලින් තේ හැන්දක් මේ විදිහට දාගන්නවා. අපි හොඳින් මිශ්‍ර කරගන්නවා දැන්. ඉතින් දැන් අපිට පෙරා ගන්න පුළුවන් මේ විදිහට. පෙරා ගත්තට පස්සේ අපිට පුළුවන් ස්ප්‍රේ කරන බෝතලයක් අරගෙන මේ අපි හදාගත්තු මේ ද්‍රාවණය මේ බෝතලය තුළට දාන්න. ඉතින් මේ විදිහට දාලා මදුරුවන් ගැවසෙන කෝඹින් ගැවසෙන ස්ථාන වලට මේ ද්‍රාවණය ස්ප්‍රේ කරලා ඔබට පුළුවන් පහසුවෙන්ම මදුරුව සහ කෝඹින් පළවා හරින්න. ඉතින් අද අපි කතා කළේ කරදරකාරී මදුරුවන් සහ කෝඹින් ලේසියෙන්ම පළවා හරින්න පුළුවන් සාර්ථක ක්‍රමයක් ගැන. ඉතින් ඔබ තාමත් විදුලන YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනය කර සිටිනවා. නැවතත් මෙවැනි වටිනා වැඩසටහනකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.